ආයිබෝන් සිලු දෙනාව සාදරෙන් පිළිගන්න YouTube චැනල් එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයලා විත්ඩ්‍රෝ කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් සම්බන්ධව. වෙබ්සයිට් එකේ නම faucetcrypto.com. දැනට 2017 වර්ෂය වගේ ඉඳලා ඔපරේට් වෙන වෙබ්සයිට් එකක්. මේකේ ට්‍රස්ට් රේටින් එක ඉතාම හොඳ ඉහළ මට්ටමක තියෙනවා. සහ මේක විඩ්‍රෝල්ස් උත් මේ වෙනකන් කිසිම ගැටලුවක් නැතුව ප්‍රොසෙසිං මට්ටමේ තියෙනවා. ඉතින් අපි වෙබ්සයිට් එක ගැන තවදුරටත් කතා කරන්න කලින් මේක රේටින්ග්ස් ගැන පොඩ්ඩක් කතා කරලෙමු. අපි මුලින්ම ගියොත් ට්‍රස්ට්පයිලට් එකට මේ වෙබ්සයිට් එක සම්බන්ධව 3.9 රේටින් එකක් දීලා දෙනවා. කියන්නේ ඊටාම හොඳ මට්ටමක රේටින් එකක් මේක රිවිව්ස් ඕගලන්ට ගිහින් බලන්න පුළුවන්. බහුතරයක් තියෙන්නේ වැඩි හරක් තියෙන්නේ හොඳ ෆීඩ්බැක්ස් මේ වෙබ්සයිට් එක සම්බන්ධව. ඊට අමතරව අපි තවත් මේ වගේම රේටිං එකක් විෂූ කරන වෙබ්සයිටක් විදි ස්කෑම් ඇඩ්වයිස එක අපිට ගන්න පුළුවන්. ඒකෙත් හොඳ ට්‍රස්කෝ එකක් දීලා තියෙන මේ වෙබ්සයිට් එකට 100% ට්‍රස්කෝ එකක් තියෙනවා. හරි, මුලින්ම මේ වෙබ්සයිට් එක වැඩ කරගෙන යන්න කලින් ඔගලන්ට කවුන්් එකක් ක්‍රේට් කරගෙන යන්න වෙනවා වෙබ්සයිට් එක ලොගින් වෙන්න. මෙතන ගෙට ස්ටාට් කියන බටන එක ඔගලන් කලික් කරන්න පුළුවන් කවුන්් එකක් ක්‍රේට් කරගන්න. එක කලික් කරන් පස්ස මෙතන කවුන්් එකක් ක්‍රේට් කරගන්න ඔප්ෂන්ස් කීපයක් ඔගලන්ට දීලා තියෙනවා. එකක් Google කවුන්් එක තරු ඔගලන්ට ලොග්වෙන්න පුළුවන්. එහම නැත්තං Twitter කවුන්් එකක් තියෙන කෙනෙක් නම් එක් කවුන්් තියෙන කෙනෙක් නම් ඔගලන්ට ඒ තුළින් ලොග්ගන්න පුළන් හෙම නැත්තං තමන් යසනම් පාස්වඩ් ඊමේල් එක දීලා මෙතන රජිස්ට්‍රේෂන් එක ගීල ඔගලන්ට කවුන්් එකට කවුන්ට ක්‍රියට් කර ගැනීම හැකියාවත් තියෙන. නමුත් මම මෙතනදි වැඩිහරයක්ම රෙකමන් කරන්න ඕගලන්ට වඩාත් හොඳයි Google කවුන්් එකක් තරු මේක ලොගින්න හදාගන්න නම් හේතුව තමයි අපිට ගොඩක් එක වෙබ්සයිට්සල්ට එක පාස්වඩ් තියාගන්නට වැඩිය වඩාත් පහසුයි Google එක තරු එකකවුන්් එකක් ක්‍රේට් කරගන්න එක. ඉතින් මම රෙකමන් කරන ඔගලන්ට හැකියාවක් තියෙනවා නම් එක වඩාත් පහසුයි ඔගලන්ටත් Google කවුන්් එක තරු එකකවුන්් එකක් ක්‍රේට් කරගන්න එක. හරි, මම දැනට මේක එකකවුන්් එකක් තියෙන නිසා මං කෙලින්ම මේ කවුන්් එකට මගේ සයිනින් වෙන්නම්. මමත් කවුන්ට ක්‍රේට් කරගෙන තින Google එක හරහා තින්න ඉසල්ල මම කවුන්් එක ලොග් ගන්න. හරි, මේ තියන කවුන්් එක ඩැෂ් බෝඩ් එක ඔගලන් පෙඳන බලාගන්න පුළුවන් දැන්ට කොච්චරක කොයින්ස් බැලන්ස එකත් තියෙනවද කියලා සහයක එක කරන්සිසලින් උගලන්ට බලාගන්න පුළුවන් උගලන්ට කැමති කරන්සයකි. මම දැනට ටික කාලයක දලතම මේ වෙබ්සයිට් එක වැඩ කරගෙන නිසා මම මේක දැනට විඩ්‍රෝල්ස් සැලිකිතු ප්‍රමාණයක් කරලා මගේ බයිනන්ස කවුන්ට එකට මං අරගෙන තියෙනවා. මේක ඒනිංස් පැත්ත බැලුවොත් අපිට PTC ඉට පස්සේ සර්වේස් තියන කම්පලිට් කරන්න පුළුවන් ඔෆර්ස් තියෙනවා ෂෝට් ලිංක්ස් ඉට පස්සේ ඔෆවෝල්ස් ඒතුළිමුත් අපිට කම්පලිට් කන් පුලන් සහ චලෙන්ජස් තියෙනවා මේක එක ටාස් කම්පලිට් කරලා ඒතුළින් අපිට නිංස් ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඔප්ෂන්ස් අපිට තියෙනවා මේක නිංස් කරගන්න. ඉතිං අපි මුලින්ම මේක නිංස් පැත්තරගයොත් අපි මුලින්ම අපියන් PTC වලින් කෝම දවන් කරන්න කියෙන අපිට බලන්න. මෙතන PTC කියෙන කලික් කරයන් පස්ස මෙතන ඔගලන්ට ඩෑස්බෝඩ් එක පෙන්න්නනවා PTC 180ක් තියෙනවා සහ කොයින්ස් 917ක් උගලන්ට වන් කරන්න හැකියාවක් තියෙනවා. මේක එක කැටගරිසලින් තියෙනවා PTC ටාස්ක්ස් වින්ඩෝස් විදිහට තියෙනවා. ඊළඟට සර්ෆ් PTC කියල තව එකක් තියෙන එක්ටර්නල් PTC කියල එකක් තියෙන. ඒ වගේ ගොඩක් ටාස්ක් වර්ග තියෙන. ඔයාට උගලන්ට කැමති ටාස්ක පුන ඔල් ටාස් කලින් මෙතන යන්න පුළුවන්. එම නැත්තම් කැමිටි ටාස්කයක් මෙතනින් කලික් කරලා ඒටිකට ෆිල්ට කරලා ඒටික කලික් කරගෙන නිස් කරන්න පුළුවන්. අපි මුලින්ම මේ වින්ඩ ටාස්ක එකට ගියොත් මේක පලවිනි ඇඩ් එක තියෙනවා 16 සෙකන්ස් තම මේක ටයිම් ඩියවරේෂන් එක තියෙන්නේ. මේක ඇඩ් එක අපි සක්සස්ෆුලි කම්පලිට් කරොත් කොයින්ස් 5.6 පේමන්ට එකක් අපිට ලබාගන්න හැකියාවක් තියෙනවා. ඇඩ් එක විය් කරන්න ඉස්සල මොකොල්ල මෙතන මේ තියෙන වොච් කියන බටන එක කලික් කරන්න ඕනේ. වොච් කියන බටන කලික් කරන් පස්සේ ඇඩ් එක ලෝඩ් වෙනවා.
මෙතන පල්ලහැට ගීපුවම ටයිම එකක් රන් වෙනවා. ඉට පස්ස මෙතන උඩින් ඔගලන්ගේ වෙරිෆිකේෂන් එක යනවා. ඒක කම්පලිට් කරන්න ඕනේ ඉස්සලම් මේ ඇඩ් එක බලන්න කලින්. ඉට පස්ස මේක ගෝට වින්ඩෝ කියන එක කලික් කරයන් පස්සේ තමයි ඇඩ්ඩ කෝපනයන්න දැ ඔකලන්න පේන මෙතන ඇඩ්ඩ කරන්නවා තප්පර ගානක් මෙතන පෙන්නුම් කරන මේ ටයිම් එක ඉවිරුණයන් පස්සේ ඔගලන්ට ඒනිංක ගන්න පුළ මෙතන ටාස්ක එතනින් කම්පලීට්වා මෙතන කටිනව කියන බටන එක දුන්නන් පස්සේ වෙනම ටැබ් එකට ඕපන්න ලාගිහින් එතන සක්සෙස් වෙනවා. සක්සුනන් පස්සේ ඔගලන්න පුළුවන් මේ ටැබ් එක මෙතරින් කලෝස් කරලා අපපුසර කර වින්ඩ එක දෙන්න එතකොට එතන එකක් ඔගලන්ගේ මෙතන වින්ඩ එක වින්ඩෝස් ඇඩ්සල තිබිච්ච කවුන්ට අඩු වෙලා පෙන්න්නනසා මෙතන නිං එක වැඩි කලා පෙන්න්නනවා. ඉට පස්සේ අපි සර්ෆැඩ්ඩකට ගියොත් ඒකෙත්තේ වගේ මේකෙත් තප්‍රදායක ඇඩ්ඩ එකක් තියන්නේ 13.5 කොයින්ස් ප්‍රමාණයක් ඔගලන්ට ගන් කරන්න හැකියාවක් තියෙනවා. එකෙත් වොච් කියන එක අපි සිලෙක්කොරොත් අයිත් කලින් වගේම වෙරිෆිකේෂන්යක් කරන්න වෙනවා. එක මේ කැප්සයක වැලිඩේට් කරයන් පස්සේ මේක විප්සයිට් ඕපන්න්න වෙනම ටැබ්බයක් විදිහට කලින් වගේම තම නමුත් මේක අපිට බලාගන්න පුල වෙනම ටයිම එකක් මෙතන රන්නවා. ටයිම ගෙතරින් කම්පලිට්ුනන් පස්ස තම ඔගලන්ට ඇඩ්ඩගේ ඒනිංක හම්බෙන්නේ. හරි මේක ටයිම එක මෙතනින් ඉවරයි ගලන් පුළන් මෙතින් කලෝස් කරන්න තැන් ආයි මෙතන පෙන්න්න ඕගලන්ට මේක ඒනිං එක ඔගලන්ට ලැබුණ කියලා. හරි ඊළඟට අපි කතා කරමු සර්වේස් ගැන. සර්වේස් වල ඒනිංස් බලද්‍ය ඇතනම ලංකාව පීටල තියෙන කලා පෙත්තෙක් ඇතනම ලංකාවට අම්බෙන සර්විස් ප්‍රමාණය ඉතාම අඩුයි අනි රටවල්ල සාපේක්ෂය නිසා දැන් මේ අවස්ථාව බලද්දිනම් ඇතනම සර්වේස් මුකුත් පෙන්නුම් කරන්න නෑ මුතෝගලන්ට මෙතන තියෙනවා නං ඒ සර්විස් කම්පලිට් කරලත් ඒනිංස් කරන්න හැකියාවක් තියෙන. ඉළඟට ඔෆර්ස් වලට ගියොත් එතනදී වැඩියරයක්ම තියෙන ගේම්ස් කම්පලිට් කරල ඕගලන්ට නිං එකක් ගන්න පුළුවන් දේවල්. අපි දැන් මේ ක්‍රව්පාත් කියන මේ ඔෆේක ඇතුළට ගියොත්තය මෙතන ටෝටල් පේමන්ට් එක තියෙනවා කොයින්ස් 58,93,59ක් එක ගේම් ප්ලේ කරන්න තියෙන්නේ ටාස්ක වගේ ඇත්තින කම්පලිට් කරන්න ටාස්ටේ කම්පලිට් කරන්න පස්සේ ඔගලන්ට මේ සම්පූර්ණවන එක ගන්න පුළුව ඒක කම්පලිට් කරන්න ගොල මෙතන මේ ස්ටාර්ට් ගෙන බට්න කලික් කරන් පස්සේ මේ ඇතුළට ගිහිල්ලා ඔගලන්ට අදාල ටාස්ක කම්පලිට් කල මේ ගනික එකවුන්ට කර ගන්න හැකියාවත් තියෙනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ෂෝට්ටිංස් ෂෝට්ලිංස් කලික් කරලා තෝගලන්ට පුළුවන් නිංකක් කරගන්න මේ ෂෝට්ලිංසල තියෙන විශේෂත්ත තමයි මේක එකක් ඔගුල්ලු ෆෝර්න් පාවිච්චි කරන්න ෆෝර්න් එක කරහ මේක කරන ටික කමාරුයි ටෙක්ස්ටොප් එකකෝ ලෙප්ටොප් එක හරිතියන නන්තම මේක වඩාත් ලෙසි මොකද මේක ඒනිංක අරගන්න ස්ටෙප්ස් කීපකින් එක ලිංක්සලට ටැබ්සිතියට ඕපන් වෙන සහ ඇත්ස් ගොඩක් කරන්නවා. ඉතින් ඒවා ෆෝන් එකින් කරන්න ගීපම සාපෙක්ෂව ලැප්පකින් කරනට අඩිය ටිකක් අපහසුයි. ඉතිං අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද ෂෝට් ලිංක එකක් තරු නිංකක් කරගන්න කියලා බලන්න. හරි ඇඩ්ඩක පියව් කරන්න අපි ඉස්සලම් මේ ඇඩ්ඩක් ළඟට ගේල්ල ස්ටාර්ට් කියන පට්න අපි කලික් කරන්න ඕනේ. එතකොට මේක වෙනම ටැබ්බයකින් මේ ඇඩ්ඩක උපන් වෙනවා. මේක ඔගලන්ට පේනවා මෙතන ටයිම එකක් යනවා. ඒ ටයිම එක කම්පලිට් වනන් පස්සේ ඔගලන්ට හැකියාවක් තියෙනවා කටිනිුව එකට ගිහිල්ලා මේක ඊළඟ ස්ටෙප් එකට යන්න. මෙතන විස්සලම කැප්ෂය එකක් තින වෙරිෆය කරගන්න අපි මෙතන මේ තියන සිම්බල්ලකම ගද කියන එක බලදාරුන් මෙතන බලාගුලක්තම පේන්න තියෙන්නේ මේ බලාකුල අපි කලික් කරලා ඉස්සල්ලම් වෙරිෆයි කියන එක අපි දෙනවා. වෙරිෆිකේෂන සක්සස්සෙනවා අපට පේනවා ඉට පස්ස මෙතන කටිනියකින් බට්න එක දෙන්න ඕනේ ඊළඟ ස්ටෙප් එකට අපිට යන්න. ඔකලට පේන මෙතන පේජ්ජ එක ලෝඩ්ඩෙනවා.
එතන තියෙනවා ස්ක්‍රෝල් ඩවුන් ටු කන්ටිනියු කියලා. මේකේ ස්ටෙප්ස් 8ක් තියෙනවා. ඒ ස්ටෙප්ස් 8න් පළවෙනි ස්ටෙප් එක තමයි මේ තියෙන්නේ. අපි දැන් මේකේ පල්ලෙහාට යන්න ඕනේ කන්ටිනියු කරන්න. යටටම ගියන් පස්සේ මෙතන කන්ටිනියු බටන් එකක් තියෙනවා. මේකේ ටයිම් එකක් රන් වෙනවා. ඒ ටයිම් එක ඉවරනන් පස්සේ ඔයගලන්ට පුළුවන් මේ කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න. දැන් අපි ඒක ක්ලික් කරා. තවත් අපි පේජ් එකකට දැන් ආවා. එතන තියෙන මේකේ සෙකන්ඩ් ස්ටෙප් එක මේකෙත් ඒ වගේම ස්ක්‍රෝල් ඩවුන් කරන්න තමයි තියෙන්නේ අපිට. මේකෙත් අර වගේම ටයිම් එකක් රන් වෙනවා. මේ ටයිම් එක රන් වෙලා අවසන් වුණාන් පස්සේ ඔයගලන්ට පුළුවන් නැවතත් කන්ටිනියු බටන් එක ක්ලික් කරන්න. දැන් ඉන්න අපි තුන්වෙනි ස්ටෙප් එකේ මේකෙත් අර වගේමයි වෙබ් පේජ් එකේ පල්ලෙහාටම ගිහිල්ලා කවුන්ට්ඩවුන් එක ඉවරනන් පස්සේ ඔයගලන්ට කන්ටිනියු බටන් එක ක්ලික් කරන්න පුළුවන්. හතරවෙනි ස්ටෙප් එක දැන් පස්වෙනි එක තමයි අපි කම්ප්ලීට් කරන්නේ. තව ස්ටෙප්ස් දෙකක් අපිට ඉතුරු වෙලා තියෙනවා. මේක earning එකේ ළඟ අදියරට අපිට යන්න. 6 වෙනි ස්ටෙප් එක තමයි මේක. අපි නැවතත් ටයිම් එක රන් වෙලා ඉවරුණාන් පස්සේ කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. හරි. අපි නැවතත් කන්ටිනියු බටන් එක ක්ලික් කරනවා. ඔයගලන්ට පේන වෙබ් පේජ් එක නැවතත් ලෝඩ් වෙනවා. අපි දැන් ඉන්නේ 7 වෙනි ස්ටෙප් එකේ. කෙත් කලින් වගේම අපි පල්ලෙහාට ගිහිල්ලා ටයිම් එක රන් වෙලා ඉවරනන් පස්සේ කන්ටිනියු බටන් එක නැවතත් ක්ලික් කරන්න අවශ්‍යයි. හරි. දැන් අපි ඉන්නේ අවසාන ස්ටෙප් එකේ. මේකෙත් අපි ටයිම් එක අවසන් වුණාන් පස්සේ කන්ටිනියු බටන් එක ක්ලික් කරන්න තමයි අපිට දැන් තියෙන්නේ. හරි. මෙතන return to destination කියලා බටන් එකක් තියෙන්නේ. අපි ඒක ක්ලික් කරාන් පස්සේ ඊළඟ ස්ටේජ් එකට යනවා. මේකේ අපිට ස්ක්‍රෝල් ඩවුන් කරලා ඒකෙත් කන්ටිනියු එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. මෙතන තප්පර 15ක ටයිම් එකක් තියෙන එක රන් වෙලා අවසන් වෙන්න ඕනේ. මේකෙත් අර කලින් වගේම ස්ටෙප්ස් 3ක් අපිට පෙන්නනවා රන් කරන්න, කම්ප්ලීට් කරන්න. අපි පළවෙනි ස්ටෙප් එක කම්ප්ලීට් කරා. මේකෙත් ස්ක්‍රෝල් ඩවුන් කරන්න තියෙන්නේ. ඒකෙත් ටයිම් එක කලින් විදිහටම රන් වෙනවා. කම්ප්ලීට් වුණාන් පස්සේ නැවතත් කන්ටිනියු බටන් එක දෙන්න.
එක තුන්වෙනි ස්ටෙප් එක නැවතත් අපිට පල්ලෑ ස්කෝල් කරන්න ගිල්ල කටිනු බට්න එක දෙන්න තියෙන ටයිම එක වරුණම් පස්සේ හරි මේකේ වෙරිෆිකේෂන් එක සක්සස් වුණා අපිට නැවතත් කටිනියෝ කරන්න තියෙන්නේ දැන් මේක ටයිම කරන්න ලවසන නම් පස ගෙට ලින්ක් කියල බට්න එකක් තියෙන අපි ඒක කලික් කරන්න ඕනේ දැන් උගලන්ට පේනවා අපි ටාස්කෙන් මෙතන කම්පලිට් කරා අපිට කොයින්ස් 68.5 නිං එකක් අපේ එකකවුන්ට එකට දැන් ඇඩ්ඩලා තියෙන්නේ මෙතන දැන්ගලු කියනවා අපිට පේජ කලෝස් කන්න පුළොන්ගල අපි කලෝස් කරමු කලෝස් කල අපි බලමු අපේ බැලන්ස එක වෙනස් වෙලා තියෙන විදිිය හරි ඔගලන්ට පේනවා අපිට කොයින්ස් බැලන්ස එක ඇඩ්ඩලා තියෙනවා අපි බල්ල කම්පලිට් කරපු ටාස්ක් ෂෝට් ලිංක එකත් එක්ක ඉතිං මේ වගේ ඔකලන්ට මේ ෂෝට් ලිින්ක්ස් ටි කම්පලිට් කරලා ඔගලන්ගේ නිස් ප්‍රමාණය වැඩි කරගන්න හැකියාවක් තියෙනවා ඊළඟට අපි කතා කරම ඔෆෝවල්ස් ගැන ඔෆෝල් එකෙත් ඔෆෝල් එක අර කලින් තිබි චොෆර්සල් වැඩිය මේක ටිකක් වෙනස් මේක එක තියෙනවා සර්වේස් වලට ඊළඟට තව ටාස් කම්පලිට් කරන්න වගේ එක කැටගරීස් වලින් තියෙනවා ගොඩක් දේවල් අපිනිකං මේ සර්වේකට ගියොත් අර කලින් වගේමයි සර්වේස් අපිට අවේලබල් තියෙනවනම් ශ්‍රී ලංකා රීජන් එකට වේලබල් තියෙනවනම් ඔගලන්ට හැකියාවක් තියෙනවා මේ සර්විස් කම්පලිට් කරලා නිංකක් ගන්න දැනට අපිට සර්විස වෙලබල් නෑ හරි ඊට පස්ස මෙතන චලෙන්ජස් කියල බටන එකක් තියෙන ටැබ් එකක් තියෙන මෙතන තියෙන්නේ මේ වෙබ්සයිට් එක එක ඉවෙන්ස් වගේ තියෙන දැන් උදාහරණයක් දිරටගත්තොත් මෙතන ඔය කොයින් 750ක් ඒන් කරොත් එහෙම මෙන්න මේ ටයිම අවසන් වෙන්න කලින් පැය දැන්ට දවස් 6යි පැවිසි එකයි විනාඩි 10ක කාල සීමාවක් තියෙනවා ඒ කාල සීමාවට කලින් කොයින්ස් 720ක් ඒන් කරොත් ඔයාගේ එක්ස්පීරියන්ස් පොයින්ස් ගන්න වැඩියෙන එක්ස්පීරියන්ස් පොයින්ස් ගන්න වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාගේ ඒනිංස් වල තියෙන ප්‍රමාණය ඒකට සාපේක්ෂව තව දුරටත් වැඩි කරගන්න හැකියාවත් තිනසෙන් සාමාන්‍යෙන් සතියකට වතාවක් මේක රීසෙට්ටෙනවා ගොඩාක් මෙතන තියෙනවා චැලෙන්ජස් කම්පලිට් කරන්න ඔගලන්ට චැලෙන්ජස් කම්පලිට් කරලා නිංක තවදුරටත් වැඩි කරගන්න පුළුවන් ඉළඟට කන්ටෙස්ට් කියල එකක් තියෙනවා මේකනං ඇතරම වෙබ්සයිට් එක යස් කරන යසස්ලා අතර තරගයක් තමයි මෙතන තියෙන්නේ මේකෙත් එක කැටගරී සලින් තියෙන එකක් සර්වීස්වලින් වැඩිම නිස් කරන එක්කෙනට කොයින්ස් මිලියන 5ක නිංකක් ගන්න පුළුවන් ඉළඟට තමුන්ගේ පොසිෂන් එක ලෙවලප් කරගෙන යන කෙනෙක්ට නිංයක් ගන්න පුළුවන් ඉළඟට ටාස්ක් කම්පලිට් කරලා ටොප් ලෙවල්ලකින්න කට්ටේටත් එතනින් නිංකක් ගරගන්න හැකියාවක් තියෙනවා ඊළඟට අපි කතා කරම වෙබ්සයිට් එක තියනත විශේෂ කොටසක් වන අයිටම්ස් මාකට් එක සම්බන්ධය මේ අයිටම්ස් මාකට් එක තියෙන විශේෂත්ව තමයි ඔගලන්ට පුළන් ඔගලන්ගේ කොයින් බැලන්ස එක පාවිච්චි කරලා මේක එක කැටගරීස් වලින් තියෙන අයිටම්ස් පර්චිස් කරලා ඔගලන්ගේ රෙෆරල් කමිෂන් එක කම්මෙන නම් එක කමිෂන් එක තව දුරටත් වැඩි කරගන්න එත් එක්කම ටාස් කම්පලිට් කරලා හම්බෙන එක්ස්පිරන්ස් පොයින්ස් වැඩි කරගන්න ඒ වගේම හම්බෙන රිවෝඩ් එක තව වැඩි කරගන්නත් පුළුවන් මේ තියෙන අයිටම්ස් ඔගලන්ට පර්චස් කරයන් පස්සේ උදාහරණයක් ඉදිරමං කතාකරොත් මේ එක්ස්පිරන්ස් බ්‍රේස්ලට් එක සම්බන්ධව ඔගලන්ට පුළන් මේ කලික් කරලා මෙතනින් මේ බයි අයිටම් කියන එක ගේල මේ අයිටම එක පර්චස් කරන්න
පර්චස් කලා ඇක්ටිවට් කරගන්න. තකොට මේක ප්‍රයිස් එක වෙන්න කොයින්ස් 174. තකොට මේක ඇක්ටිවට් කරගත්තන් පස්සේ ඔගොල්ලු කම්පීට් කරන හැම ටාස්ක එකකටම ඇඩිෂනල් එක්ස්පිරියන්ස් පොයින්් එකක් ඇඩ්ඩෙනවා මැක්සිමම් ටාස් 10ක් දක්වා. තකොට මේ වගේ ගොඩක් තියෙන අයිටම් සෝකලන්ට පර්චස් කරන්න ඉතුරින් ඔගලන්ගේ නිංස් තවදුරටත් වැඩි කරගන්න හැකියාවක් තියෙන. ඊළඟට අපි කතා කරමු මේ වෙබ්සයිට් එක තියෙන රෙෆරල් ප්‍රෝග්‍රෑම් එක ගැන. අනික් වෙබ්සයිට් වගේ මේ වෙබ්සයිට් එකෙත් රෙෆර ප්‍රෝග්‍රෑම් එකක් තියෙන. ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ වෙබ්සයිට් එක මේ ති රෙෆරල් ලින්ක් එක කොපි කරගෙන සෝෂල් මීඩිය ආරහරි එමනත් ඔගල වෙබ්සයිට් එකක් තියෙනවනම් ඒ ආරහරි පබ්ලිෂ් කරලා ඉතුලින් රෙජිස්ට වෙන යසස්ලා හරහා ඔගලන්ගේ රෙෆරල් ලර්නිං එක වැඩි කරගන්න. අවසාන වශයෙන් අපි කතා කරනවා මේක විඩ්‍රෝවල්ස් ගැන. මේක වෙබ්සයිට් එක මිනිමම් විඩ්‍රෝවල් එක කොයින්ස් දාහින් තමයි පටන් ගන්න. එක කරන්සයකින් කරන්සයකට වෙනස් වෙනවා. මේක ඔලන්ට පේනවා ක්‍රිප්ටෝ විඩ්‍රෝස් කරන්න පුළුවන් කරන්සිස් ලිස්ට එකක් තියෙනවා. උදාරනක විතර ඇවලන්ස් ගත්තොත් එම කොයින්ස් දාහක් තම එක මිනිම විඩ්‍රෝල් වැලිව එක තියෙන්නේ. ටස බිට්කොයින්නම් 20000 කොයින්ස්. නමුත් මේ වෙලාවේක මෙන්ට අන්ඩ මේන්ටනස් තියන එක සමක විඩ්‍රෝල කරන්න බැහැ. බිට්කොයින් කෑශ් එක කොයින්ස් දහක විඩ්‍රෝල් මිනිම විඩ්‍රෝල් ලිමිට් එකක් තියෙන. ඉළඟට BNB කොයින්ස් දහක් මේ වගේ තියෙන. තියෝගලන්ට පුළුවන් බයිනන්ස එක හරි හෙම නැත්තං ෆෝසට් පොලට් එකක් හෝ එම නැත මේ වෙබ්සයිට් එක ඇප්රෝ කරන නැත්තම් නොමිනේට් කරලා තියෙන ඒගොලන්ගේ වෙබ්සයිට් ගැන ගල නොමිනේට් කරන වෙබ්සයිට්සල්ට ඔගලන්ට ඔගලන්ගේ පේවුට් අරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මං මෙතන ඔගලන්ට පෙන්න්න යන්න මගේ විඩෝල් හිස්ට්‍රිය එක මෙතන මම දැනට විඩ්‍රෝල්ස් 9කට ආසන්න ප්‍රමාණයක් කම්පලිට් කරලා තියෙනවා. ඉතින් මෙතන බලාගන්න පුළම එක කරන්සිස් වලින් ඔගලන්ට විඩ්‍රෝස් කල තින ඩොජ් ඉළඟට බිට්කොයින් කෑශ් සොලාන අවසානෝෂයෙන් BNB වලින්ම විඩ්‍රෝස් කල තින මේ හැම විඩ්‍රෝල්ලෑම කම්පලිට් ලා ඔගලට බලාගන්න පුළ මෙතන කම්පලිට් කියලා පෙන්නු කරනු. ඉතින් මේ වෙබ්සයිට් එක් ගැන අපිට කතා කරන්න තියෙන මේ දේවල්ටික තමයි. තින්න මං හිතනා මේක ඔගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අන්තර්ජාලය හර මුදල්ලු පේන ඒක සම්බන්ධව තොරතුරු හොයන කෙනෙක් නම් ඔයා වට මේක ගොඩක් වැදගත් වීඩිය එකක් වෙයි කියල මං හිතනවා. තින්න ඉදිරිදි මං බලාපොරත්තින මේක ලයි විඩ්‍රෝල් ප්‍රෝෆයක් එක ඔගලන්ට වීඩිය එකක් කරගෙනන්න. ඉතින් නැවත අපි වීඩියකින් හමු වෙනකං අපි දැනට සමුගන්නවා. ඔගලන්ට මේ වීඩියක වදත් වැදගත් කෙර හිතනව නම් තව කෙනෙක්ට ෂය කරන්න අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කළ තියාගන්න. ඉදිරිසි තෝලන්ට මේ වගේ වීඩියෝස් තවදුරටත් නරබන්න හැකියාවක් තියෙනවා. තින්න අපි නැවත හමු වෙනකං අපි දැනට අපි වීඩියෝ නවත්තන බොහොම ස්තුතියි මේ සම්පූර්ණ වීඩියෝ එකට ඔගොල්ලෝ නරබල අපිත් එක සම්බන්ධනාට ස්තුතියි.